හරි අද අපි කතා කරන්නේ මේ ක්ලෝස් පැසේජස් කියන එක. ක්ලෝස් පැසේජස් මේකද කියන්නේ මේක ලකුණු අපි බලමු මේ කියවලා ලකුණු පහක් ලැබෙන ප්‍රශ්නයකට ලකුණු පහක් හම්බෙන්නේ. මේක කරන්නේ හිස්තැන් පොරවන්න තියෙන ඕගලන්ට. වචන ටික දීලා තියෙනවා හිස්තැන් පොරවන්නයි තියෙන්නේ. තර්කානුකූලව පිළිතුරු සපයන තර්ක කරලා ගන්න ඕන දෙක. උත්තරය ගන්න ඕන. අපි මේක බලමු කොහොමද කරන්න කියලා. මෙහිදී ඡේදයක හිස්තැන් සහිතව ලබා දෙන අතර හිස්තැනට සුදුසු වචන කොටුවක් වචන කොටුවක් තුලදී තිබේ. ඔබ කළ යුත්තේ සුදුසු වචන තෝරා හිස්තැන් පිරවීමයි. මෙම ප්‍රශ්නයට සාර්ථක පිළිතුරු සඳහා පහත දාන ක්‍රමය අනුගමනය කරන්න. ඒ කියන්නේ මේකට සිස්ටම් එකක් තියෙනවා. ක්‍රමයක් තියෙනවා මේක කරන්න. පළවෙනි එක තමයි සම්පූර්ණ ඡේදය මුලින්ම කියවන්න ඕන. පළවෙනි වැඩේ. හිස්තැන් තියෙද්දිම කියවන්න. හිස්තැනුත් එක්ක කියවන්න ඕන. ඒකට අපිට යම්කිසි ආකාරයක අදහසක් ලැබෙනවා. අපිට අයිඩියා එකක් එනවා එතකොට. හිස්තැනට යෙදිය යුතු වර්ඩ් ක්ලාස් ගැන මුලින් අවධානය යොමු කරන්න. ඒ කියන්නේ වර්ඩ් ක්ලාස් දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ nouns ද adjectives ද ඒ වගේ. ඒ බොහෝ විට නාමපදයක් ක්‍රියාපදයක්. නාමපදයක් කියන්නේ noun එකක්, ක්‍රියාපදයක් කියන්නේ verb එකක්, නාම විශේෂණයක් කියන්නේ adjective එකක්, ක්‍රියා විශේෂණයක් කියන්නේ adverb එකක්, article එකක් හරි preposition එකක් හරි වෙන්න පුළුවන්. විය හැකියි. පහත සඳහන් වාක්‍ය කිව්වා හිස්තැනට යෙදිය යුතු වර්ඩ් ක්ලාස් එක සඳහන් කරන්න. හාවට කියන්න පුළුවන් ද මෙතෙන්ට එන්න පුළුවන් වර්ඩ් ක්ලාස් එක මොකක්ද කියලා? තරුන්දි කියන්න බලන්න. මෙතෙන්ට එන්න ඕන මොකක්ද? එක්සාම්පල් එකක් අරන් නිකන් හිතලා කියන්න බලන්න. දැන් this is a car. car කියලා කියමුකෝ. ඒතර මොකද්ද මෙතන එන්නේ? word class එක මොකද්ද? adjective එකක්ද, noun එකක්ද, preposition එකක්ද, article එකක්ද, noun verb එකක්ද මොකද්ද? noun එක noun එක. ඒතර noun එක. මෙතනට එන්න ඕනේ මොකද්ද? ආ ඉතින් පොඩි මේකක් තියෙනවා පොඩි මේ ඉංගියක් දීලා තියෙන්නේ. ඒක බලලා කියන්න බෑනේ. noun එක noun එකක් තමයි. ඒතර මොකකින් පටන් ගන්න noun එකක්ද? හ්ම් vowels sound වවල් එකකින් පටන් ගන්න noun එක. ඒකනේ මෙතන මේ and කියලා දාලා තියෙන වවල් එකකින් පටන් ගන්න noun එකක් මෙතනට එන්නේ. හරි ඊළඟ එක මේකට මොකද දෙන්නේ? මේක adjective එක adjective එකක්. adjective එකක්. මේක ඒ කියන්නේ this is vowel a big tree. පටන් this is a ගන්න big tree adjective කියලා. this is a tall tree කියනකොට tall ලගේ. ඒත් tall කියන්නේ adjective එකක්. මෙතනට vowel එකකින් පටන් ගන්න adjective එක වවල් එකකින් පටන් ගන්න adjective එකක් එන්න ඕන. and කියලා තියෙන හින්දා. මෙතනට noun එක නෑ noun එකක් නෙමෙයි. this tree is tall. ඒකත් adjective එකක්මයි. මෙතනට the girl verb එක sang the girl sang verb එක nicely beautifully. verb verb එකක් එක නෙමෙයි. නෑ නෑ verb එකක් නෙමෙයි. sang beautifully නැත්නම් sang nicely මොකක්ද දෙන්නේ? මොකක්ද ඒක? sang quietly කියන්න පුළුවන්. මොකක්ද? adverb එකක් එන්නේ. lee adverb එකක් එන්නේ adverb එකනේ. lee sound එක එන්නේ. lee sound එක එන්නේ adverbs. එතන මෙතන එන්න ඕනේ adverb එකක්. ඒතර මේකට මොකක්ද එන්නේ? තවට කරා there's a ball on the table. මොකක්ද ඒක තේරුම? adjective එක නෑ. on කියන එක adjective එකක්ද? on කියන්නේ preposition නේ. උට preposition. prepositions preposition එකක් කියන්නේ. හරි. එතකොට මේක දාලා ගන්න හිස්තැනට උත්තරේ දාලා කියන්න බලන්න. the Mahavali's longest නෑ නෑ මෙතෙන්ට එන්නේ උත්තරේ එන්නේ මේ රෙඩ් කලර් එකට එන උත්තරේ මොකද්ද?
මහා මේක longest කියන්නේ superlative එකක් මේක. superlative එකට කලින් මොකක්ද එන්න ඕන? මීට වඩා දිග එකක් නෑ. දැන් මහබලි කියන්නේ ලංකාවේ තියෙන දිගම ගඟ. එතකොට ඒකට මොකද්ද දාන්න ඕන අපි? ඈ Adjective. නෑ නෑ එහෙම නෙමෙයි. දාන වචනේ කියන්නේ මොකද්ද කියලා මට දාන්න ඕන මොකද්ද වචනේ? Very longest. very longest නෑ. ඒ මොකද්ද very කියලා දාන්නකෝ. the longest, the longest. Mahavali is the longest. දිගම ගඟ. the longest, the longest. එතන එන්නේ the කියන එක. the කියන්නේ ආටිකල් එකක්. එතනට එන්නේ ආටිකල් එක. හරි ඊළඟ එක it's the longest. ඊළඟ එක එතනට ලේසි එකක්. ඉස්සෙල් එකක් දාලා බලන්න නිකන්. වචනයක් දාලා බලන්න ඒකට මොකද්ද කියලා හොයන්න. එච්චර. there are several මොනවාද? එතන තියෙනවා several කියලා වචනයක්. එතකොට මෙතන එන්නේ මොකද්ද? අපි කියනවා there are several trees in my garden. එතන මොකද්ද මෙතනට එන්නේ? Noun එක. noun එකක් නිකන් එකක් නෙමෙයි. මොන noun එකක්ද? plural ද singular ද? Plural. plural noun එකක් වෙන්න ඕන. අන්න ඒක මතක තියන්න. plural noun එකක්. මේක උදාහරණයක් it may rain in the evening. rain වගේ එකක්. ඒතර මෙතෙන්ට එන්නේ මොකද්ද? මේක ගන්න බලන්න. මේක මොකක්ද එන්නේ? buy කියලා තියෙනවා. buy එකක් එනවා නම් මම කියලා දෙනවා buy එන්නේ මොනවටද සාමාන්‍යයෙන්? buy එන්නේ මොනවටද? හ්ම්. ඔව්. මොනවටද buy එන්නේ? මොන boys වලද? තාම දන්නේ නැද්ද? ඈ Passive voice. passive voice එක buy එකෙන්. මේකට උත්තරේ කියන්න බලන්න මොකද? උත්තරේ දාලා කියන්න බලන්න. ඒ මොකද්ද කියන්නේ? තේ අපනයනය කරනවා. ඒතර කොහොමද කියන්නේ? උත්තරේ කියන්නේ උත්තරේ දාන්න පුළුවන් වෙන්න ඕන. අයියෝ මේකට ලේසි එකක්. මේ හැම ළමයි පොඩි ළමයි ඕන කෙනෙක් දන්න. කියන්න බලන්න මොකද්ද? ටීස් මොකද්ද? උත්තරේ කියන්නේ නිකන් වචනේ කියන්නේ. වර්ඩ් ක්ලාස් එක ඕනේ නැහැ මට. උත්තරේ කියන්නේ මොකද්ද කියලා? ටීස් He මොකක්ද? is imported by Sri Lanka. ලංකාවට තේ ගේනද පිටරටින්? මම නම් දන්නේ නැහැ ඒක. තේ අපනයනය කරන්නේ ආනයනය කරන්නේ නැහැ නේ. ටීස් මොකද්ද? exported by Sri Lanka. Sri Lanka. exported කියන එක මොකද? ඒක ඒ වචනේ මොකද ඊළඟට word class එක කියන්න බෑ මොකද මේක word class එක exported කියන්නේ මොකද? Adjective එක. අයියෝ exported කියන්නේ export කියන්නේ පිටරට පටවනවා කියන එක. verb එකක්. verb එකක් Verb එක. නිකන් එකක් නෙමෙයි මේක past participle verb එකක්. මෙතන යන මොකද මේක passive voice. passive voice වල දන්නවනේ වා. passive voice වල පාවිච්චි වෙන්නේ past participle. එතකොට මෙතන එන්න ඕන past participle verb එකක් මෙතන එන්නේ. මෙතනටත් එන්නේ ඒකම තමයි. T and rubber මෙතන එන්නේ T විතරයි තියෙන්නේ. මෙතන එන්නේ T and rubber එතරත් ඒ වගේ එකක්. එතරත් ඒ වගේ තමයි. T and rubber are exported by Sri Lanka. ඒකත් exported කියලා දාන්න පුළුවන් ඕන නැත්නම්. එතකොට තව එකක් බලමු. තව තියෙනවා. මේක කියන්න බලන්න. දැන් මෙතන තියෙනවා මෙතන වාට තේරෙනවා මෙන්න මෙතන මේ 2 එක තමයි මෙතන මේ ගණන් ගන්න කියන්නේ. 2 එකට පස්සේ මම වාට කියලා තියෙනවා මොකක්ද ඒක වෙන්න ඕනේ. මොකක්ද එන්නේ?
මේවා කියලා දීලා තියෙනවා කලින්. දැන් මතක නැහැ. to එකට should එකට could එකට would එකට will එකට can එකට ඒකට පස්සේ මොකක්ද දෙන්න ඕනේ? මොකද්ද? මොන ෆෝම් එකද? Base form. බේස් ෆෝම් එක එන්න ඕනේ. බේස් ෆෝම් කියන්නේ මොකක්ද? දැන් උදාහරණ කිව්වොත් we want to worship all the teachers. worship වගේ එකක්. කියන්නේ බේසික් එක. ඒ කියන්නේ දැන් we want to um, we want to say goodbye all the teachers. එහෙම say කියොත් ඒක ටිකක් say කියන වචනේ කම ඒ වගේත් ගන්න පුළුවන්. worship කියන වචනේ. මොකක් ගත්තත් බේසික් එක. ඒ කියන්නේ set කියන්නත් බෑ. දැන් worship ගත්තොත් worshiping කියන්න බෑ. ing එන්නේ නැහැ. worship දෙන්නෙත් නැහැ. ed දාන්නත් බෑ. worship විතරයි. බේසික් ෆෝම් එක එන්න ඕනේ. කියන්නේ present එකේ බේසික් ෆෝම් එක එන්න ඕනේ මෙතනට 2 එකට පස්සේ. අපි කියනවා I must go කියලා කියනවා. I must gone කියන්නේ නැහැනේ. I must went කියන්නෙත් නැහැ. I must go කියලා කියන්නේ ඒ වගේ. 2 එකට පස්සෙත් ඒ රූල් එකම එන්නේ. 2 එකට පස්සෙත් එන්න බේස් ෆෝම්. බේසික් ෆෝම් එක එන්න ඕනේ. මෙතෙන්ටත් ඒ රූල් එක I do not eat කියලා කියන්නේ. I do not eat කියන්නේ නැහැ. මෙතෙන්ටත් බේසික් බේස් ෆෝම් එක එන්න ඕනේ. do not එකට. මේකට මොකද්ද දාන්නේ? මෙතෙන්ට දාන්නේ මොකද්ද කියලා බලන්න උත්තරේ දාලා කියන්න බලන්න. Nuvarelia is beautiful than Candy. නෑ නෑ. Usually නුවරඑළිය කියන්නේ හීතල පළාතක්. හීතල ගැනයි මෙතන කතා කරන්නේ. beautiful එක නෙමෙයි. Cold than Candy. cold than candy කියලාද කියන්නේ? මේ than එක ආවට පස්සේ මේ කියන්නේ comparative වලදී කොහොමද පාවිච්චි වෙන්නේ? cold කියලා දාන්නේ. මොකද දෙන්න ඕනේ? නුවරඑළිය is cold than candy Colder කියලාද කියන්නේ? than Candy. colder than candy. than එකක් තියෙනවා නම් එතන er colder කියලා ගන්න ඕනේ. අන්න ඒක. ඒ වගේ දැන් ඕවා තියෙන්න ඕනේ දැන් මේ close passages කරන්න දැනගන්න. තව ටිකක් දෙනවා uh, it is uh, it is coming at the moment. විතර ing form එක එන්න ඕනේ ඒ වගේ. it is going at the moment ඒ වගේ. විතර ing verb එකක් එන්න ඕනේ ing form එකෙන් එන්න ඕනේ. මෙතන all the teachers should be participate to the occasion. participated. විතරත් past participle verb එකක් එන්න ඕනේ be එකට පස්සේ. විතරත් passive voice තියෙනවා. හරි. right. අපි යන් මේකේ මෙතන හිස්තැනට සුදුසු වෙන වෙනසඳ පාදන් තර්ක මේ ගැන කරන දේ. මේදී හිස්තැනට කලින් එදියත් කලින් A යෙදී තිබේ. දැන් බලන්න පළවෙනි එකේ A යෙදිලා තියෙනවා. A යෙදිලා තියෙනවා. ඒතර A කියන්නේ මොකද්ද? A යෙදී තිබේ. එම නිසා වවල් ලකුරේ ආරම්භ නොවන ඒකවචන නාම පදයක් තමයි මෙතනට එන්න ඕනේ. යුනිවර්සිටි යුනිෆෝම් මේ වගේ එකක්. එතකොට ඊළඟට එක තමයි දෙවෙනි එක. අපි බලපු දෙවෙනි ප්‍රශ්නේ මෙතන an කියලා තියෙනවා. එතකොට මොකද්ද මේක? an යෙදී ඇති නිසා හිස්තැනට A E I O U වලින් ආරම්භ වන ඒකවචන නාම පදයක් තමයි එතනට එන්න ඕනේ. දැක්කද? ඊළඟ තුන්වෙනි එක ඇවිල්ලා this is a එතරත් කියලා තියෙන්නේ. එතරත් තුන්වෙනි එකේ මෙදී යෙදී ඇත tree එක යෙදී ඇත tree anu නාම පදයකින්. නාම පදයකට කලින් යොදන්නේ නාම විශේෂණයක් adjective එකකින්. කියන්නේ tall tree වගේ එකක්. ඊට පස්සේ an එක හතරවෙනි එකේ තියෙන an කියලා යෙදලා තියෙනවා. an tree මේදී යෙදියොත්තේ නාම විශේෂණයක්. ඒ කියන්නේ noun එකට කලින් එන්නේ නාම විශේෂණයක්. ඒ කියන්නේ adjective එකක් තමයි එන්න ඕනේ. ඒක නිකන් එකක් නෙමෙයි ඒ අයියෝ ඒ කියන්නේ වවල් එකකින් ආරම්භ වන නාම විශේෂණයක් වෙන්න ඕනේ. an කියලා තියෙනවනේ ඒකින්ද. ඊට පස්වෙනි කැල්ල tree is කියලා තියෙනවා. මෙතන ls කියලා තියෙන නැත්නම් ls කියන එක අදාළ නැහැ. යනු b වලින් සැලකෙන ප්‍රකාර පදයකින්. b වලට පස්සේ එනම් is වලට පසුව මේදී යෙදෙන්නේ නාම විශේෂණ. බලමු පස්වෙනි එක මොකද්ද කියන්නේ කියලා. පස්වෙනි එක කොහොමද? right. trees මෙතන ඒකත් trees කියන එක trees big වගේ එකක්. මෙතන tall කියන එක. trees පදේ දෙන්නේ නාම විශේෂණ. ඒතරත් adjective එකක් එන්නේ. මොකද t is tall, tree is tall. This tree is tall. The tree is tall ඒ වගේ. ඊට ඉස්සර ප්‍රශ්නේ tree යන විස්තරෙක මේදී ing හෝ past participle එන්නේ නැහැ. ඒ කියන්නේ verb එකක් එන්න බෑ. එතනට adjective එකක් තමයි එන්න ඕනේ.
ඊට පස්සේ girl sand කියලා තියෙනවා. sand යන ක්‍රියාපදයක්. ඉස්තනින් මේව ක්‍රියාපදේ වැඩි යමක් බලාපොරොත්තු වෙයි. දැන් මේකට වඩා sand එක describe කරන්න ඕනේ. ඒ නිසා හිස්තැනට ක්‍රියා විශේෂණයක් ඒවත් adverb එකක් ඉදිරි දෙන. The girl sand nicely. ඒ වගේ එකක් තමයි එන්නේ. ඒතර adverb එකක් තමයි එතනට එන්නේ. ඒතර there is a ball on the table වගේ එකක්. මේකදී ball සහ table අතර සාපේක්ෂ පිළිබඳ බලාපොරොත්තු වෙන නම් දෙතර සාපේක්ෂ පිළිබඳ ප්‍රකාශ කිරීම සඳහා නිපාත පද කියන්නේ preposition එකක් එදිය යුතුයි. ඒතර the ball is on the table වගේ. ඒතර ඊළඟ එක තමයි is එක 8 වෙනි එක. බලමු 8 වෙනි එක මොකක්ද කියලා. 8 වෙනි එක කියන්නේ මහවැලි is කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන blank එකක්. ඒතර එතන longest කියලා දීලා තියෙනවා එහා පැත්තේ. ඒතර ඒක මොකද්ද? 8 වෙනි එක. the longest river මේකදී longest යන long යන නාම විශේෂණ පදයේ සුපර්ලටිව් අවස්ථාව. සුපර්ලටිව් කියන්නේ හොඳ මේක. ලොකු මේක. සුපර්ලටිව් අවස්ථාවක් ඉදිරියෙන් අනිවාර්යයෙන්ම ද යෙදිය යුතුයි. ද කියන එක එන්න ඕනේ. ඒ ව්‍යාකරණ නීතියක්. ඒ කියන්නේ සුපර්ලටිව් එකකට ගල්සේ ද එක එන්න ඕනේ. ද හරි දී හරි. දෙක එකක්. ප්‍රොනවුන්ස් කරන විදිය. there are several. දැන් මෙතන several කියලා තියෙනවා. ඊළඟ 9 වෙනි එක several කියලා තියෙනවා. in my garden කියලා තියෙනවා. මේකදී කියලා තියෙනවා. කියලා තියෙනවනේ several කියලා තියෙනවා. එකක් තියෙනවා several තියෙනවා. දෙදිය තියෙන නිසා හිස්තැනට යෙදිය යුත්තේ බහුවචන නාමපද. ඒතර there are several tree කියන්න බෑ. there are several trees in my garden. ඒතර plural වෙනවා. ඒක බහුවචන නාමපදයක් වෙනවා. noun එකක් වෙන්න ඕන. ඊට පස්සේ මේ කියලා තියෙනවා. මේ යන model verb එකක් වුණ අතර මෙම වාක්‍ය active voice වේ. model verb වලට පසුව active voice යෙදිය යුත්තේ ක්‍රියාපදයක infinitive අවස්ථාව. ඒ කියන්නේ මේ අපි ගමු 10 වෙනි එක පොඩ්ඩක් බලමු. 10 වෙනි එකේ තියෙන්නේ it may rain. ඒ කියන්නේ මේ infinitive කියන්නේ rain in කියන්න බෑ. it may rain in කියන්න බෑ rain වගේ එකක්. ඒ වගේ infinitive එකක් යොදන්න ඕන. infinitive කියන්නේ base form එක එන්න ඕන කියන එක තව ඉතින් කියනවා. basic form එක නැත්නම් infinitive එකක් තමයි එන්න ඕනේ. infinitive අවස්ථාවයි. ඉතින් T is කියන එක මම අර කිව්වේ passive voice වාක්‍යයක්. ඒ නිසා ක්‍රියාපදේ past participle අවස්ථාව යොදන්න. ඒ කියන්නේ past participle එක කියන trees exported by Sri Lanka වගේ එකක්. ඊළඟ එකටත් තියෙන passive voice වාක්‍යයක්. ඒකටත් ඒකම තමයි එන්නේ. ඊළඟට want to අද මෙතන නීතියක් දැනත්තේ to වලට පසු අනිවාර්යෙන් නමේ noun phrase එකක් හෝ ඒ කියන්නේ ඊළඟ to එකට පස්සේ එන්න ඕනේ මොකද noun phrase එකක් හෝ ක්‍රියාපදේ infinitive අවස්ථාව යෙදිය යුතුයි. මෙතන යෙදෙන්නේ infinitive අවස්ථාව. දැන් මෙතන එන්නේ infinitive එක. 13 බලමු. 13th one. We want to worship all the teachers. ඒ වගේ. infinitive එකක්. infinitive කියන්නේ base form කියන එක වගේම එකක්ම තමයි. ඒකම තමයි. ඊට පස්සේ went to කියන එකත් ඒ වගේම තමයි. එතරම් නාම පදයක් යදන්න ඕන. went to බලමු 14 මොකක්ද තියෙන කියලා. We went to shop to we went to canteen to eat some food. එතකොට noun එකක් එන්න ඕන එතනට. 14. යා යුතු ස්ථානයක්. ඒතර යා යුතු ස්ථානයක් කියන්නේ නාම පදයක් යදන්න ඕන. ඒ කියන්නේ යන්න ඕන තරක් නම් නාම පදයක් වෙන්න එපා. ස්ථානයක්නේ. ස්ථානයක් කියන්නේ නාම පදයක්. do does did do does not did not පසු අනිවාර්යයෙන්ම යෙදිය යුත්තේ ක්‍රියාපදයක infinitive අවස්ථාව. ඊළඟ එක 15 වෙනි එක infinitive එක. මම අර කියලා තිබුවේ. ඊට පස්සේ ඊළඟ එක than කියලා තියෙන හින්දා මොකද වෙන්නේ? ඒක සංසන්දනය කරනවා. comparative එකක්. නිසා ඉස්තරට adjective එකක comparative අවස්ථාව යෙදිය යුතුයි. ඔන්න rules ටික බලන්න මේ තියෙන rules අනුව ගන්න විදිහ. අපි යන් ඒකේ පළවෙනි ප්‍රශ්නෙට දැන්. 17ක් තියෙනවා 18ක් තියෙනවා ඒක ඔයා බලා ගන්න. දැන් මෙන්න මේක මම ඔයාට කියලා දෙනවා බලමු මේක කරන විදිය. මේක කියවන්න බලන්න ඔයා මේක. මේ තියෙන්නේ close passage එක. close එක. කියන්න බලන්න. නිකන් කියවගෙන යන්න. Chimpanzee is the second most intelligent blank mammal in the world. It is commonly found in the African blank such as Uganda and Zimbabwe. The size of the blank of the chimpanzee is almost similar to that of the man. It can climb trees, work on all fours, and stand on its
blank legs. However, it is an blank animal. හරි අපි බලමු මේකට උත්තර ටික ගන්න මම කියන මේ තියෙන උත්තර ටික දීලා තිනවා මේ බ්‍රැකට්ස් අතර දීලා තිනවා මේ උත්තර තේරුම දන්නේ නැතත් මේක දාන විදිය මම කියලා දෙන්නම්. ඔන්න බලන්න පළවෙනි එක. chimpanzee is the second most intelligent තර mammal කියලා තිනවා. mammal කියන්නේ මොකද්ද? මොකක්ද ඒක? mammal කියන එක කියන්නේ mammal කියන්නේ මොකද්ද? word class එක. සත් කියන්නේ mammal කියන්නේ noun එක. noun එක. එතන noun එකට කලින් මොකක්ද දෙන්න ඕනේ? noun එකකට කලින් මොකක්ද දෙන්න ඕනේ? adjective එකක් එන්න ඕනේ. මෙතන තියෙන්නේ. බලන්න. ඔන්න බලන්න. තේරුම දන්නේ නැතුව උත්තර ගන්න හැටි. එතන noun එකට කලින් adjective එකක් එනවා. එතන adjective තුනක් දීලා තියෙනවා. එකක් තමයි arboreal, arboreal, land, අනික hind. මොනවද දීලා තියෙනවා. මෙන්න arboreal කියන එක වචනේ පස්වෙනි තැනට යොදන්න ගන්න පුළුවන්. කියන්නේ පස්වෙනි තැනට තමයි එතන. It is an arboreal animal කියලා කියන්න පුළුවන්. කියන්නේ ඇන් කියලා තියෙනවානේ මෙතන. ඇන් කියලා තියෙන වවල් එකකින් පටන් ගන්න එකක් වෙන්න ඕනේ. ඒතර වවල් එකකින් පටන් ගන්න එකට තියෙන්නේ මේක ආබෝරියල් කියන එක විතරයි. එහෙනම් ඒකට දානවා ඒක කෙලින්. ඇඩ්ජෙක්ටිව් එක දානවා. මෙතන මම ඇනිමල් කියන්නේ නවුන් එක. ඒතර නවුන් එකට කලින් තියෙන්නේ ඇඩ්ජෙක්ටිව් එකක්. ආබෝරියල් කියන එක ඔන්න දානවා එතෙන්ට අපි දැම්මා. ඒතර ඒක කැපුවා. ඒක දැම්මා මෙතෙන්ට. දැක්කද විදිය. ආබෝරියල් කියන Yes. එකේ තේරුමක් දැනගෙන ඉන්න ඕනේ නැහැ. ආබෝරියල් කියන්න පුළුවන් ආබෝරියල් කියන්න පුළුවන් කැමති විදිහට කියන්න. ආබෝරියල් කියන්නත් පුළුවන්. ආබෝරියල්. ඒක දැම්ම කෙලිම මෙතෙන්ට. දැන් තේරුමම දන්නෙත් නැහැ. තේරුම ඕනේ නැහැ ගන්න. ඔන්න බලන්න ගන්න විදිය. හරි එතකොට මෙතෙන්ට ඊළඟට දැන් එකක් කැපිලා ඉවරයි. ඊට පස්සේ මෙතන දැන් මැමල් කියලා එකක් තියෙනවා. එතෙන්ටත් ඇඩ්ජෙක්ටිව් එකක් එන්න ඕනේ. එතෙන්ට දාන්න බෑනේ මෙතන මේ හයින් කියන එක දාන්න බෑනේ. හයින් මැමල් ඉන් ද වර්ල්ඩ් කියන්නේ නැහැනේ. එතෙන්ට ලෑන්ඩ් එක දාන්න ඕනේ. මෙතන ලෑන්ඩ් කියන එක දානවා මෙතන. ඉන්ටෙලිජන්ට් ලෑන්ඩ් මැමල් ඉන් ද වර්ල්ඩ් කියලා තමයි ඉන්නේ. එතන ලෑන්ඩ් එක දැම්ම එතෙන්ට. හරි එතකොට ඊට පස්සේ අපහම තව ඉස්සරහට කරා it is common found in African කියලා තියෙනවා. African කියන්නේ රටක්. රටවල් ගන්න. African කියන්නේ රටක්. ඒතකොට රටක් තමයි මෙතනට එන්න ඕනේ මොකක් හරි. ඒතර මොකද්ද? Countries. African countries කියන එක තමයි මෙතනට එන්නේ. ඒතර මෙතන රටක් නේ රටවල් ගැන කියන එකක් වෙන්න ඕනේ. ඒතර country එකක්. ඒතර countries කියන එක යනවා දෙකට ඕනේ. size of the ඔන්න ඊළඟ එක. ඊළඟ තුන්වෙනි උත්තරය ගන්න හැටි බලන්න. තුන්වෙනි උත්තරය ගන්න කොහොමද? මෙයාට ඒක වචන They නාමපදයක් විතර. මෙතන මෙතන ඒක වචන නාමපදයක් එන්න ඕනේ. හේතුව මොකද? size of the කියලා තිනා of the chimpanzee. එතකොට chimpanzee කියන්නේ ඒක වචන නාමපදයක් එන්න ඕනේ මෙතනට. ඒක වචන නාමපදයක්. මොකද size of the ඒ කියන්නේ එකක් ගැන කතා කරන්නේ. ඒක වචන එතනට යනවා නාමපදයක් එන්න ඕනේ. ඒතර ඒක වචන එකම නාමපදේ මොකද්ද? brain කියන එක brain. තමයි තියෙන්නේ. ඒතර brain කියන එක දානවා මෙතනට. ඒක වචන නාමපද. It is almost similar to the most of the man. It can climb trees, walk on all fours and stand on its වෙනද ඊළඟ එක. ඊළඟට පත් වෙන හතරවෙනි එකට උත්තරය ගන්න හැටි. හතරවෙනි එකට උත්තරය ගන්නේ මේකට යෙදුවෙත්තේ ඇඩ්ජෙක්ටිව් එකක්. මෙතනත් ඇඩ්ජෙක්ටිව් එකක් එන්න ඕනේ. legs කියන්නේ noun එකක්. legs කියන්නේ කකුල්. කකුල් කියන්නේ noun එකක්. එහෙනම් මේකට එන්න ඕනේ. මෙතන legs කියන්නේ කකුල්. noun එකක්. මෙතන එන්න ඕනේ ඇඩ්ජෙක්ටිව් එකක්. ඇඩ්ජෙක්ටිව් අපි දැන් කීපයක් පාවිච්චි කරා දැනට. උඩ. දැන් ඉතුරු වෙලා තියෙන මොකක්ද දැන්? අපි මේකේ දෙකම පාවිච්චි කරා. ආබෝරියල් කියන එක දැම්ම මෙතෙන්ට ඊට පස්සේ මෙතෙන්ට ලෑන්ඩ් කියන එක ගැලපුණ හින්දා ලෑන්ඩ් එක දැම්මා. ඒකට දැන් ඉතුරුලා තියෙන හයින් කියන එක විතරයි ඇඩ්ජෙක්ටිව් එකකට. ඒ හයින් එක දානවා මෙතන ඉතුරු වෙච්ච එක. හයින් එක. මේක දැම්ම. ඒක දාන්නේ හතරවෙනි එකට. හයින් එක. මෙතන. ඊට පස්සේ දෙනවා however it is an මොකද්ද? අපි කියපේක තමයි. ආබෝරියල් Arboreal. ඇනිමල්. ඒක තමයි දැම්මනේ ඉස්සර. ඔන්න ඔය විදිහට තමයි උත්තර ලියන්නේ. දැන් මමවත් හරියට දන්නේ නැහැ. මම බලන්න උමනාවකුත් මම තාම බැලුවෙත් නැහැ. ආබෝරියල් කියන එක තේරම දැනගෙන ඒක තේරම දන්නේ නැති වුණාට මේක දානවා වර්ඩ් ක්ලාස් වලින් තනිකර මේක කරන්න පුළුවන්. වර්ඩ් ක්ලාස් වලින් කරේ හැකි. වර්ඩ් ක්ලාස් බලා දන්නවනම් මේ වචන වල තේරම දැනගෙන ඉන්න ඕනේ දැන්. එක්සෑම් එකේදී මේ තේරම දැනගෙන ඉන්න එක හොඳයි. තේරම දැනගෙන තමයි දාන්න ඕනේ. නමුත් අවශ්‍ය නම් හිර වුණොත් පොඩ්ඩක්
වර්ඩ් ක්ලාස් බලන්න මොනවද තියෙනවද මෙතන උදාහරණ කිව්වොත් මෙතන ඇන් කියලා තියෙනවා මේ වගේ අල්ල ගන්නවා ටක් ගාලා ඇන් එක එතකොට මේකේ ඇඩ්ජෙක්ටිව්ස් මොනවද තියෙන්නේ ඇඩ්ජෙක්ටිව්ස් එන්න පුළුවන් තැන දැන් නවුන් එකට කලින් එන්න ඕනේ ඇඩ්ජෙක්ටිව්ස් මේවට නවුන් වලට කලින් ඇඩ්ජෙක්ටිව්ස් මේක කන්ට්‍රීස් නම් ඇෆ්‍රිකන් නම් කන්ට්‍රීස් කියන එක සයිස් අපද මෙතන අර විදියට ගන්න ඕනේ එතකොට මෙතනත් ඒ වගේ ලෙක්ස් කියන්නේ නවුන් එකට කලින් නම් ඇඩ්ජෙක්ටිව් එකක් ඒ වගේ දැන් ඔහොම කරලා උත්තර ටික ටක් 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 ගාලා ගත්ත හැකියි සමහරට වචනේ තේරුම දැනගෙන ඉන්න ඕනෙත් නෑ මේක උත්තරේ ගන්න. මට තේරුණාද මං කියන දේ? Yes, sir. right. ඒතර හුඟක් අය මේක කරන්නේ නෑ. මේ ක්‍රමය ෆලෝ කරන්නේ නෑ. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වචනේ තේරුම හොයාගෙන, මීනින් එක හොයාගෙන they just want to get the meaning of the word and fill in the gap, fill in the blank. ඒගොල්ලන්ට ඕන මීනින් එක බලලා fill කරන්න ගොඩක් වෙලා. තේරුම හොයාගෙන කරන්න තමයි බලන්නේ. හැබැයි මේ වගේ වෙලාවට මේ වගේ word class ගැනත් පොඩ්ඩක් හිතුවොත් if you can just pay attention to word classes you can do it easily මේක ලේසියෙන්ම කරන්න පුළුවන් word classes ගැනත් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ හරි ඒක තේරුණා නේද ඔයාලට Yes, sir. right okay